අද අප්ඩේට් එකක් තියෙන වාහන මිල ගැන. ඉතින් අලුත්ම මිල ගණන් එක්ක වාහන ගොඩක් යූස් කරපු වාහන ටික ගොඩක් අඩු වෙලා තියෙන ගතියක් තමයි පේන්නේ. ඇත්තටම සාමාන්‍යයෙන් යූස් කරපු වෙහිකල්ස් වල ගොඩක් වාහන මිල අඩු වෙන්න එක හේතුවක් තමයි අර වසර කිහිපයකට පස්සේ අර ආපහු අපේ තිබ්බ අර සම්බාධක අයින් වෙලා ඉදිරියට මේ රටේ අර ගෙන්නන්න බැරි ප්‍රශ්න ටික අයින් වෙලා දැන් ආපහු අපිට වාහන ගෙන්නන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා 2025 විතර. එතකොට ඒ වාහන ගෙන්වීම සඳහා ඒක රට ඕපන් වීමත් එක්ක අලුත් වාහන වෙළඳපොළට ආවා. ඒකත් එක්ක ගොඩක් අය අලුත් වාහන ගත්තා. එතකොට ඒවත් එක්ක දැන් මේ වාහන මිල ගොඩක් දුරට අඩු වීගෙන යනවා. මොකද අඩු වෙන්න ඕනි ගොඩක් වෙලාවට දැන් ගත්ත අලුත් වාහන 2000 අපි හිතමු 24 දී විතර ගත්ත අලුත් වාහන 2024 මැනුෆැක්චර් තියෙන එක දැන් යන්නේ 2026. ඉතින් මේ අවුරුදු කිහිපයකට දැන් අවුරුදු 3ක් විතර පරණ වීගෙන යනවනේ. එතකොට ඒ වාහනේ ඒ ගත්ත කෙනා විකුණනකොට එයාගේ යන සෙකන්ඩ් මාකට් එක ගොඩක් අඩු මට්ටමකට තමයි එන්නේ. එතකොට ඒකත් එක්ක මේ තිබ්බ සාමාන්‍යයෙන් 2014 2015 ඒ වගේ වාහන සෑහෙන මිලකට ගිහින් තිබ්බ මාකට් එකේ දැන් මේ ඔක්කොම ඇත්තටම අරවා සෙකන්ඩ් මාකට් එක අඩු වෙනකොට මේ වගේ ඇත්තටම සෙකන්ඩ් මාකට් එක ගොඩාක් දුරට අඩු වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් අර X-Trail එක සාමාන්‍යයෙන් ගිහිල්ලා තිබ්බේ Nissan X-Trail 2015 සාමාන්‍යයෙන් 1.40ට වගේ ගිහිල්ලා තිබ්බා. නමුත් දැන් ඒක 95කට විතර අඩු වෙලා තියෙනවා මේක. මොකද මේ අලුත් වාහන එන එකත් එක්කම ඊළඟට මම කියාගෙන යනවා සාමාන්‍යයෙන් තිබ්බ වාහන ප්‍රයිසස් ටිකක්. ප්‍රීමියම් එක සාමාන්‍යයෙන් තිබ්බේ 2017 එක 1.60කට විතර තිබ්බේ. ඒක දැන් 1.40කට විතර අඩු වෙලා තියෙනවා 2017 මොඩල් එක. එතකොට විට්ස් එක සාමාන්‍ය 90ක් තිබ්බ එක දැන් 70ක් වගේ තියෙනවා. සමහර දැන්වල මම දැක්ක 65ක් 140 වගේ මට්ටමකට අඩු වෙච්ච ඒවා තිබ්බා. එතකොට මේක විට්ස් එක 2018 ඊළඟට 2012 Aqua G එක 175කට තිබ්බ එක දැන් 163යි. ඊට පස්සේ Honda Vezel එක 2014 196කට තිබ්බ එක දැන් 185කට වගේ අඩු වෙලා තියෙනවා. ඊළඟට Honda Fit එක 83 තිබ්බේ දැන් ඒක 62කට අඩු වෙලා තියෙනවා. ඇත්තට Honda Fit එකත් ගොඩාක් දුරට මේක අඩු වෙලා තියෙනවා. මේක 2012 මම කියන්නේ සමහර විට මේක 2013 14 ඒ වගේ මොඩලුත් තිබ්බ සාමාන්‍යයෙන් 83 90 ගණන් වලට වගේ ගිහිල්ලා ඒක ඔක්කොම දැන් ගොඩක් අඩු වෙලා තිනවා. ඒත් එක්කම Honda Grace එක ගොඩක් අය ගන්න වාහනයක්. ඒක 2014 එක 95 ඉඳලා 83 වගේ වෙලා තිනවා කියලා කියන්නේ සාමාන්‍ය 2015 16 ඒවත් මම දැක්ක 95කට විතර තිබ්බා. දැන් මාසෙකට විතර කලින් දැන් ඒවත් ගොඩක් දුරට 80 ගණන් රේන්ජ් එකකට අඩු වෙලා තිනවා. ඉතින් වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට මට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ පුළුවන් නම් බ්‍රෑන්ඩ් නිව් එකකට යන තරමට හොඳයි. හැබැයි ඒත් ඉතින් අර ඉන්දියන් වාහන ඉන්දියන් මැනුෆැක්චර්ඩ් ඉන්දියන් ඇසෙම්බල්ඩ් වාහන වලට යනවට වඩා හොඳයි ජපාන් එකකට යන්න පුළුවන් නම්. ඉතින් ඔයගොල්ලෝ තව ගන්න ඉන්න කෙනෙක් නම් මට හිතෙනවා තව චුට්ටක් බලන්න බලලා ඉවරලා ඔයගොල්ලෝ මේ වාහනයකට යන්න කියන එක. ඒකට විකුණන්න ඉන්න කෙනෙක්ට මට කියන්න තියෙන්නේ මේක ඔයගොල්ලන්ට හොඳ සාමාන්‍යයෙන් අඩු වීගෙන යන පැත්තට තමයි දැනට තියෙන්නේ. ඒකත් එක්ක වාහනයක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේක දැන් දෙන්න හොඳ අවස්ථාවක් කියලා මට හිතෙනවා. මොකද තවදුරටත් මේ තියෙන මාකට් එකේ සාධක ටික බැලුවෙන් පස්සේ අපිට තේරෙන ටික මේක අඩු පැත්තට තමයි යන්නේ. ඒකත් එක්කම දැන් මේ විදිහට සෝෂල් මීඩියා වලින් ඒකට ප්‍රධාන මීඩියාස් වලින් ගොඩක් දුරට මේක අඩු පැත්තට තමයි මේක යන්නේ. ඉතින් ඒකත් එක්ක මේව දැක්කම ඔබට වාහනේ ලොකු ගානකට විකුණන්න අමාරුයි. නමුත් ඔබට සැලකිය යුතු මට්ටමකට ඔබට දැන් මේ අවස්ථාවේ තියෙන මිලකට සාධාරණ විදිහට ඔබගේ වාහනේ විකුණ ගැනීමට හැකියාවක් තිබෙනවා. මොකද මීට පහවුණොත් එහෙනම් මේක අපි හිතන්නේ ගොඩක් දුරට අඩු පැත්තට තමයි යන්නේ කියන එක. ඒකත් එක මොකද අර 100% ටැක්ස් එකක් ගහනවා කියලා එකෙන් වැඩි වෙන කතන්දරයක් දාලා තිබ්බා සේල් කරන කට්ටිය. නමුත් ඒක එච්චර ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් 3ක් වගේ තමයි ඒකෙදී අර ටැක්ස් එක එකතු වුණත් එන්නේ. ඉතින් ඒක අර සාමාන්‍ය වාහනයකට මේ ලක්ෂ 90කට එතකොට ඒක කෝටිට පැන්න වාහනයකට ඒක දැනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඒක පොඩි ගානකට තමයි වෙනස් වෙන්නේ. ඒකේ ලක්ෂ 20කින් තේකින් වාහනයක් වැඩි කරන්න වැඩි වෙන්නේ නැහැ. හරි. එතකොට ඒත් එක්කම සුසුකි ජපාන් නල්ටෝ එක සාමාන්‍ය 2017 එක 52කට විතර තිබ්බා. දැන් ඒක සාමාන්‍ය ලක්ෂ 45කට විතර අඩු වෙලා තිනවා. ඒ වගේ මයික්‍රෝ පැන්ඩා එක 2015 ලක්ෂ 30යි දැන් ලක්ෂ 25කට විතර අඩු වෙලා තිනවා. ඉතින් මේවත් එක්ක බැලුවම සාමාන්‍යයෙන් මේ ඇල්ටෝ උනත් දැන් මෙහෙමයි. දැන් මේ එන්නේ
සාමාන්‍යයෙන් මේ අපි කියන්නේ සෝෂල් මීඩියා වල ඒ වගේ තියෙන ඩේටාත් එක්ක තමයි මම මේ කිව්වේ සමහරට මීට වඩා වැඩි මිල ගණන් වලටත් තාම තියෙන්න පුළුවන්. ඉතින් මට අර දෙන්න තියෙන තිබ්බ උපදෙස් තමයි ටිකක් වාහන ගන්න කෙනෙක් ඉන්නවා නම් මේ වගේ ටිකක් පරණ 2011 10 වගේ එකට යනවට වඩා තමන්ට හැකියාවක් තියෙනවා නම් යන්න සාමාන්‍ය 2024 25 වගේ වාහන වලට යන්න පුළුවන් නම් ඒක හොඳයි. මොකද ඔබට තව ටික කාලයක් ඒ වාහනේ පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය වාහනයක් කියන්නේ ෂෙයා වෙන දෙයක්. ඉතින් ෂෙයා වෙන දේ කට අපි ලොකු මුදලක් ඉන්වෙස්ට් කරනවට වඩා හොඳයි ඒකේ අලුත්ම දෙයකට ඉන්වෙස්ට් කරලා ෂෙයා ඔබට අවුරුදු 3ක් විතර පාවිච්චි කරලා ඔයාලට පුළුවන් සාමාන්‍ය හොඳ සෙකන්ඩ් මාකට් එකකට වාහන විකුණන්න. ඉතින් වාහන විකුණන්න ඉන්න කෙනෙක්ට අර මම කිව්වා වගේ කලින් දීපු උපදේශම තමයි දෙන්න තියෙන්නේ. තවමත් ඔබ ඒක අල්ලගෙන ඉන්නවා නම් ඔබට මේක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන් වාහනේ සෙල් කරන්න. හරි බොහොම ස්තුතියි. ආයෙත් දවසක හම්බෙමු. සුබ දවසක්.